කිව්වම යන්න. උන්ට තිබ්බේ දන්වල හදන්න කලින් බැස්කවිල හදන්න. මට තේරුන්නේ නෑ මාම. උන්ට තේරුනේ නෑ උන්ගේ අපාය ටිකටුවම බුක් කරගත්තා කියලා. තානියා ඕයි නංගි මම එම්සුමක පොඩක් කතේ ලියට යන්න. මුතු දැස්සින්න. අද කොහෙද ලියට යන්නේ? මොකක්ද අයියේ මං හිතා හිටියද ඔයත් එක්ක හරි යන්නත් එක්ක මං ගෙදරින් දවසටත් ආ ගෙදර නෑනේ අනේ මන්ද හරි නංගි මම වැඩකට යන්නේ. නැත්නම් මාස් කැමති මගේ නංගිත් එක්ක කොහෙද යන්නේ? අනේ යන්නයි යන්න සංජු වාහනේ ගනේ අමුතුම හම්බෙන්න තියෙනවා. හරි සයා. නංගි අද කොහෙද යනවනම් ඔකේ සොබලත් එක්ක යන්න. අනේ අයියේ මට බෑ යන්නත් එක්ක යන්න මං ඕන සංජයත් එක්ක යන්න නංගි සංජු දියලා ගෙන් කොහමද? මං යන්නේ අවදානම් ගමනක්. ඔයා හොඳටම දන්නවනේ. මම සංජුත් කොහෙවත් යන්නේ නැහැ කියන්නේ. අනේ අයියේ ඔයා නැත්තම් ඔඩුම ගානේ සංජයවත් තියලා යන්නකෝ මට එතකොට බෑග් දෙන්න තු ගමනක් හරි යන්න සංජු එනවා මේදා මම මුන්ටියත් එක්ක ගිහලා ඒ වැඩේ බලන්න. ඒත් කමක් නැද්ද එහෙම? තමන් නේද? මම ගියගෙන. මේක කොහේ හරි එකන් ගිහිල්ලා පරිස්සම දෙක්ක බලේ. මේක මූඩ් එක හැදෙන්නත් එක්ක. සවියා බොසා එක්කම ඉඳපන්. පසුනා හැවරණේ අපිට. හරි හරිම නංගිව බලාගනින්කෝ. අපි බොසා බලාගන්න. අනේ මොඩියෝ පොඩ්ඩක් බය වෙනවකෝ තානියා මේ පිස්සු නටන්නවා. ගමනක් යනවා නම් ගිහලා ඇස්තලේ. මට විකාර අරන්න වෙලා නැහැ. මොකද අපිට කෑ ගහන්න කියන්නකෝ ආ මේ වගේ දවසක් හම්බුනේ හොඳ දවසක ඉන්නේ මං වගේ මොකක්ද එකට කැමති කියලා මං දන්නේ මම මොකට සතුටුද? යන ගමනක් රැ වෙන කලින් ගිහිල්ලා එන්න ඕනේ. දැන් ගිහලා ඇස්තලේ. අයියෝ මොඩියෝ පොඩ්ඩක් නාලා ඉන්නකෝ ඔය නපුරුණ හැදෙන්නේ මේ මොන මොකලත් කරන්නේ? තවස්ලා අයිය දැක්කොත් මාවත් එක්ක මරනවා. අනේ මේ මං නම් ඔය මැරෙන්න බය නෑ හරිද මං බල මෙන්න මෙයාට ඉස්සර ඉක්මනට ඇස්තලේ එන්න. අනේ අයියේ මට බෑද වාහනේ යන්න. ඔය කවදාවත් මම බයික් එකක් සංගේ ඉන්නේ නැහැ නේ. අයියෝ තවසේ මාර ආදයක් තියෙන. හරියන යන්කෝ. මේ මොනවද කරන්නේ? හේයි මම බදාගත්ත මම වැටුණොත් කියලා. ආ පාඩිය ප්‍රශ්න කර යන්න.
ඉස්සේ මොනවද ඕඩර් කරන්නේ? මට නම් පුකුත් ඕනේ නෑ ඒක බස් ඉස්ට මොනවද ඕනේ? අපිට ඔරෙන්ජ් ජූස් එකක්. මොකද මොඩ හැම වෙලේම මූණ දෙක කරන් ඉන්නේ. මට හිනාවෙනවකෝ. ආගේ ලස්සන මොකද ඉතින් පොන්නේ. අනේ මෙන් මං ඉන්නේ මට ඕන විදියට අයි අයියේ මම ඔයාලට වඩා කාදරේ ඉන්නේ. ඒකට ඒක තේරෙන්නේ නැද්ද? දලා පාලිකේ නංගිට ගේමක් දෙන්න හොඳම දවසේ ඔන්න බලන්න පාලිස් දෙන්න දැන් තමයි උඩ ගැරෙන්නේ මූණන් ඉන්නේ මේ ලෝකේ නෙමෙයි දැන්. ඔව් මූණන් දැන් ඉන්නේ ටානියාගේ ලෝකේ. ඵලයන්. යාර පාරිත බසාගේ වාහනේ එන්නේ. हाँ ini makan kucing ayah depan dia makan lagi teh makan nak kan hey hey mana orang awak tengah anu dah gampang balan dah
මටම ගහන්න වැඩි දින වලපත් 3 දෙනාටම භාවන පලයන්ව පුළුවන් නම් බාවන් පණකෙන් දෙතුලා දිනක පරෙට්ට යන්න දෙන්න මෙතනින් හරියට මම උඹලා 3 දෙනාට අන්තිම පාට සම්බන්ධ මේක මෙතනින් වර කරලා මගේ ළඟ ජීවිතය සම්බන්ධ අදම නවත්තන්න සංජය හැබැයි පුතේ මේක මට ආපහු කියන්න නම් ඉතුරු කරන්න මොකද්ද බං ඒ වුනේ? තානියයි උඹගේ සම්බන්ධ ගැන එයා කොහොමද දැනගත්තේ? ඒක තමයි බං මාත් කල්පනා කරේ ඔබ බය වෙන්න එපා ඔබ ඕන දෙයකට මායි කසුවා ඉන්නවා ඔබ ලෝක රූ රජුන එක්ක හරි යාළුවා එතනදිත් අපි දෙන්න මේ විදිහට ඔබත් එක්කම ඉඳී සර් මේක හරියන්නේ නැහැ. සංජු අතාරින්න බෑස. ඔබ හිතුවද මං උට ඇත්තටම සමාද වුණා කියලා මං එහෙම එකක් කිව්වේ එතනින් බේරලා එන්න ඕනේ උන්ට උඹලා ඔය දකින සංජු නෙවෙයි මං ඔතන ඉන්නේ සංජු කියන්නේ ඌ අමු සතෙක් අමු සතෙක් අපි තවදුරටත් ඌගේ හිතට දෙනවා ඔතන කිව්වනම් ඌ අපිව ඔතනම භාවනයකෝ ඔත්තනම බාවනවා අන්නේ හින්දා මම ෂේප් වෙලා ආවේ උන්ට ගේම දෙන්න ඕනේ අනිවාර්යෙන් ගේම දෙන්න ඕනේ හැබැයි කොල්ලෝ ෂේප් එකේ ගේම දෙන්න යටින් ගේම දෙන්න සර් මේක වෙනස් විදියකට අපි කරන්න ඕනේ. අපි මුලින්ම සර් සංජුව තනි කරන්න ඕනේ. ඒකට මුලින් අපි අරුන් දෙන්න ඉවරයක් කරගන්න ඕනේ සර්. බාරි කොල්ලෝ බාරි ඒත් සර් සංජු වගේමයි අනිත් තුන් දෙන්න. තුන් දෙන්න ඉවර කරගන්නේ කොහොමද? ඔබ බයනෝ හිටහන් ඕනම සිංහෙක් ළඟන්නේ එක කාලයක් ඌට වගේම මම මලක් ඉන්නවා තව කලුකොලි ටිකක් උන්ට කිව්වනම් මුන් තුන් දෙනා ඉවරයක් කරයි SCP ගන්න සැරේ කවුද සර් ඒ? පොඩ්ඩක් ඉවසෙන බලන් හිටහන්කෝ ඒ කවුද කින්ද මන්ද හැමදේම බලාගන්න හැමදේම මොකද්ද ප්‍රශ්නේ? ආනියා වාගේ අයියා හැමදේම දැනගෙන අපි දැන් මේ සම්බන්ධ නවත්තන්නේ අපි දැන් ගැන කවුරුත් කියලා දුන්නා අපේ අයියා ඒ කොහොමද? ඒ වගේ වැඩක් නැහැ දැන් අපිට සම්බන්ධ නවත්තන්න වෙනවා සම්බන්ධකම නවත්තන්නේ. ඒක ගන්න දෙන්න බෑ. මට ඔයා නැතුව ඉන්න බෑ.
මං කියන එක අහනවා මෝඩයෝ. මං තමුසට ආදේ. මට වෙන එකකින් වැඩක් නැහැ. හරි. අපි දෙන්න රට යන්න. මට සල්ලි තියෙනවද තරම්? මං කියන එක අහනවා මෝඩයෝ. මං තමුසට වැඩක් ආදරේ. ඒ වුණාට මේ වෙලාවේදී මේක නවත්තන්න ඕනේ. නැත්තම් තමුසලගේ අයියා මාවත් මරලා තමුසෙවත් මරනවා. කොහොමද ආනතු ඉන්නේ? මං කියන එක අහන්න. මොනවද කියන්නේ? මම මේ දේවල් කරන්නේ ඔයාගේ මගේ දෙන්නගේම හොඳට. ඒ කියපන්. මොකක්? අයි ඒ සමියා පතා කරපන්. මොකද උනේ උඹලට? ඔයි සංජු කසුවා ගියා බං. ඒ කවුද බම් මේ දේවල් කරේ? ඒ කියපන් බං. ඒ අඟුලානේ සුදුවා බං. අපි නෙමෙයි කරන්න ඕනේ බං. සංජුවා මට අමාරුයි බං. මොන ප්‍රශ්නය ආවත් අව්ව වැස්ස බලන්නේ නැතුව වැල්ලේ ඉපදිලයි කම්මගේ උන් වගේ සංජුගේ ළඟම හිටපු කසුනුයි සමීරයි මරලා උන්ට මේ වැල්ලේ සැනසීමෙන් නින්ද වෙන්න. සුදුවා මම සංජෝමාන් නිසා මගේ නංගිමාන් නෙමෙයිනේ. මොකද මම මේ කරන්නේ? හරි. බලන්න මොනවද ඕනේ? බලන්න කොච්චරද ඕනේ? ඉල්ලන ගානක් දෙන්නම්. මගේ නංගි වතට බං. මට බොලයි සල්ලි ඕනේ නෑ බං. මට ඕනේ බල දෙන්නම මරලා මේකේ රජ වෙන්න. එතකොටි අපිට මේකේ සල්ලි වැඩක් නෑ යකෝ. මේකේ අපිට ඕනේ බලය විතරයි. මේක කවුරු අපිව දැක්කත් බය වෙන්න ඕනේ.
හරි ඔයාලට මාවනේ ඕනේ මාව මරපන් කමන්නේ නංගි වත මුන්ටික අල්ලගෙන ඉස්සල්ලාම අරුව ඉවරයක් කළා මුන්ටික විනාශ කළා නම් දැනගත්ත මම පරියම්ම Aduh!